කියන්නේ ජන ජීවිතයට සතපහල ප්‍රතිඵලයක් නැහැ. දේශපාලන වශයෙන් නම් ලාභයි. ඔව්. ඒ ලංකාවේ ඔය පිළිමවල එල්ලිච්ච හැම වතාවකම බෝධීන් වහන්සේලා එක්ක චෛත්‍යයක් එල්ලීම් වෙච්ච හැම අවස්ථාවකම මිනිස්සුන්ට සතපහක ලාභයක් ලැබුණ නැහැ, ප්‍රතිලාභයක් ලැබුණ නැහැ. ඒ ලාභයේ එක් දේශපාලන කණ්ඩායම් ලබා ගත්තා විතරයි ඇත්තටම. තමයි ඇත්ත කතන්දරය උතන. ඔව්. එතකොට ආයේ ඒකම නම් මේගොල්ලෝ සිද්ධ කරන්න යන්නේ. මේ ජාතික ව්‍යසන අවස්ථාවක ඉගෙන මේ ව්‍යසනයේ උනේ මේ බුදු පිළිම වලට සලකන්නේ වගේ මෝඩ ගොන් අදහසක්. ඒ කියන්නේ මේ සමාජගත කරන්න හදනවා නම් මං හිතනවා ඒක තමයි අර මේ ගම් වතුරට අහු වෙලා මිය ගිය මිනිස්සුන්ට කරන ලොකුම අපහාසය මම කියන්නේ. ඒ නිසා ඒ නායක හඳුන්ලාගෙන් ඉල්ලනවා අපි බොහොම කාරුණිකව මං කියන්නේ මේ විශ්වවිද්‍යාල වල උගන්වන මහාචාර්යවරු ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාල අර අනන්තයටම පල්ලම් බහින එක අහන්න දෙයක් නෙවෙයි. ඇයි මේ වගේ මේ මූල ගෝත්‍රික අදහස් නම් වපුරන්නේ ආචාර්ය මහාචාර්යවරු. ඉතින් කවදා මේවට ගොඩේයිද කියන ලංකාවේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ ඒ වගේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ වගකීම තමයි අර ගතානුගතිකත්වයෙන් මිදිලා වඩාත් බුද්ධිමත් විදියට හිතන්න පුළුවන් පුරවැසියන් දායාද කිරීමේ එක වගකිය යුතු කොටසන්නේ. මොකද ඒක බුද්ධිමය සම්ප්‍රදාය නියෝජනය කරන්නේ ඒගොල්ලෝනේ ලංකාවේ. ඔව්. එතකොට එතනින් අර වගේ අමුගෝත්‍රික කතන්දර එනවා නම් එකක් එතන බුදුහාමුදුරන්ට අපහාසයක් කියලා හඳුනලා කරන්නේ. අනිත් එක තමයි අර මැරිච්ච ජනතාවට අවතැන් වෙච්ච ජනතාවට අමු අමුවේ අපහාසයක් කරන්නේ. ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ තමන්ගේ පටු දේශපාලනික ලාභ ප්‍රයෝජන සඳහා ඒ කියන්නේ අමු අමුවේ බුදුහාමුදුරුවෝ විකුණන් කරනවා. නිග්‍රහ කරනවා බුදුහාමුදුරන්ට. එතකොට ඇත්තෙන්ම මේ බුදු පිළිමේ වේවා චෛත්‍ය වේවා ඒ කියන්නේ සමස්ත ඒ කියන්නේ බුද්ධ ධර්මයටම අපහාස කරන්නේ මේ හාමුදුරුවෝ. ඒ වගේ මෝඩ කතා කියනවා කියන්නේම අර බුදුහාමුදුරුවන්ගේ අර බුද්ධිමය தත්ත්වයන් වලට ඥාන සම්ප්‍රදායන් වලට. ඒ කියන්නේ මිනිසාගේ ස්වාමීත්වයේ තියෙන මිනිසාටම කියපු කාරණාවලට නිකන් අර උඩ දාලා පයින් ගහනවා වගේ වැඩක් ඉතින් ඇත්ත. කතාව කිව්ව ගල්කන්දේ මේ අපේ හාමුදුරුවෝ මොකද මේ තමන්ගේ ඒ කියන්නේ ඉඩමේ වැට මායින් බේරගන්න බුදු පිළිමේ පාවිච්චි කරනවා නම් එතෙන්ද මං හිතන්නේ ඒ කියන්නේ හාමුදුරුවෝ කිව්වේ බුදුහාමුදුරන්ට ඒ තරම් නිග්‍රහයක්. ඒ කියන්නේ ඒක තියලා ඒ කියන්නේ මේ තමන්ගේ ඉඩම බේරගන්න මේ ලංකාවේ තියෙන ජන විඥානයේ ආගමික භක්තිය පාවිච්චි කරන එකනේ කරේ. හරිද? ඒ කියන්නේ අමු අමුවේ එතකොට දැන් කෝ අර බුදුහාමුදුරුවන්ට තිබ්බ මං කියන්නේ බුදුහාමුදුරුවගේ සිවුරක් දරාගෙන ඉන්නේ නේ. ඒ කියන්නේ අවම ගෞරවයක් නෑ බුදුහාමුදුරුවන්ට. අරක මේව කරගෙන එතන තියලා. හරිද? මං කියන්නේ ඉඩම් ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් ඒක විසඳ ගන්න ඕන වෙන නීතිමය ක්‍රියාමාර්ග පටිපාටියක් තියෙනවානේ. හැබැයි ඒකට වඩා ප්‍රමුඛත්වය දුන්නේ අර මුළු රටක් අවුස්සලා. කියන්නේ රටේ සමාජ මතය එතෙන්ට ගෙනල්ලා. ඒක ඇතුලේ අනුකම්පාව දිනාගෙන මෙන්න ඊට පස්සේ යන්නේ අර ඉඩමේ හරි ඒ ඇත්ත ප්‍රශ්නේ නෙවෙයි එතන කතා වෙන්නේ. ඊට පස්සේ මේ වෙන්නේ මොකද්ද? අන්න බුදු පිළිමයක් තැන්පත් කරන්න ගියා. ඒකට මේ රජයෙන් ඉඩ දුන්නේ නැහැ කියන එක. ඒ පටු කතන්දරයන්නේ ඊට පස්සේ අර ජාතිවාදී කොළමින් එහෙම ගිහිල්ලා මම හිතන්නේ අර බලංගොඩ හාමුදුරුවෝම මේ ඕන තැනකට යනවනේ. ගිහිල්ලා ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා මහානෙච්ච මිනිස්සුනේ. දැන් මං අහනවා නිකායෙන් අපි රාමඤ්ඤ නිකාය හාමුදුරුවෝ තමයි බලංගොඩ කස්සප කියන්නේ. එතකොට දැන් අපේ මේ ධර්ම සාකච්ඡාවලට වාරණ දාන්න කියලා ලියුමක් ගහපු එක්කෙනෙක් තමයි කවුද? බලංගොඩ කස්සප. හරිහමන් ධර්ම අධ්‍යාපනයක් නැහැ. හරිද? ඊයේ පෙරේදා සිවුර දාගත්ත එක්කෙනෙක්. එතකොට ඊයේ පෙරේදා සිවුර දාගත්ත හරිහමන් ධර්මයේ සම්බන්ධයෙන් අවබෝධයක් නැති බලංගොඩ කස්සපගේ ලියුම් වලට අපිට කමිටු දානවා රාමඤ්ඤ නිකායේ. එතකොට බලංගොඩ කස්සප ගිනි පෙරෙල්ලකුත් අරගෙන මුළු රටම ගිනි තියෙනවා. ජාතිවාදී. එතකොට මේ කස්සපන මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය නිකායේ?